අද අගෝස්තු 3 වෙනිදා අදත් තියෙනවා ගැසට් කිහිපයක් කතා කරන්න. ඊට කලින් කියන්න ඕන දැන් මේ දවස්වල අයහපත් කාලගුණික තත්ත්වයක් කියන්නේ දැන් හෙට දවසේ කියන්නේ අගෝස්තු 4 වෙනිදා මහනුවර නුවරඑළිය සියලුම පාසල් වසා තබලා තියෙනවා අයහපත් කාලගුණ තත්ත්වය නිසා. ඔයාලත් හැමෝම පරිස්සමෙන් මේ දවස්වල ගෙදර ඉදි වැඩ කටයුතු කරගන්න. ගොඩාක් පරිස්සම් වෙන්න. ඒකත් එක්කම ගැසට් ටික ගැන කියාගෙන යන්න. මොකද මම දන්නවා ඔයාලා ගොඩක් වෙලාවට බලාගෙන ඉන්නේ ගැසට් ටික කතා කරනකන් කියලා. මුලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩසටහන් සම්බන්ධීකරණ කාර්යාලයේ පුරප්පාඩු කිහිපයක් තියෙනවා. Office Assistant, Program Officer, Internal Auditor, Deputy Program Officer. එතකොට මේවට සුදුසුකම් විදිහට දාලා තියෙන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෙනත්. ඊට පස්සේ දෙවිනුවර විවිධ සේවා සමුපකාර සමිතියේ ජෙනරල් මැනේජර් පුරප්පාඩුව තියෙනවා. 8/5 තමයි ක්ලෝසින් ඩේට් එක. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිකියුරිටි ඔෆිසර් පුරප්පාඩුව තියෙනවා. 8/17 තමයි ක්ලෝසින් ඩේට් එක. මේකෙදි සාමාන්‍ය පෙළ සමත් වසර 10කට නොඅඩු සම්මානනීය සේවාවක් සහිත යුද හමුදාවේ සැරයන් හෝ ඊට නොඅඩු තත්ත්වයේ තනතුරක් දැරූ සන්නද්ධ හමුදාවක වසර 10කට නොඅඩු සම්මානනීය සේවාවක් හෝ ශ්‍රී ලංකා පොලිසියේ සමාජිකයෙක් වීම තමයි සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ. වයස අවුරුදු 30ට නොඅඩු 50ට නොවැඩි. වයස් සීමාව මුලින්ම මේකේ ලිඛිත සහ සම්මුඛ පරීක්ෂණ කියලා දෙකක් තියෙනවා. ලිඛිත පරීක්ෂණයකුත් තියෙනවා මේ පුරප්පාඩුව සඳහා. ඊට පස්සේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ Investment Promotion Officer, Technical Officer, Security Director General, Executive Director, Senior Deputy Director, Assistant Director වගේ පුරප්පාඩු තියෙනවා. 8/16 තමයි closing date එක. ඌවැල්ලස්ස විශ්වවිද්‍යාලයේ Chief Marshal, Assistant Network Manager, Project Manager vacancy තියෙනවා. 9/1 තමයි closing date එක. ඊට පස්සේ ඇල්කඩුව වැවිලි සමාගමේ ෆයිනෑන්ස් මැනේජර් තියෙනවා. 8/6 තමයි ක්ලෝසින් ඩේට්. කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්, කම්කරු, ඩ්‍රයිවර්, ටෙක්නිකල් ඔෆිසර්, ඇග්‍රිකල්චර් ටෙක්නිකල් ඔෆිසර්, ඇග්‍රිකල්චර් ෆීල්ඩ් ඇසිස්ටන්ට්, ඇග්‍රිකල්චර් ස්පෙෂලිස්ට්, ඇග්‍රිකල්චර් මැනේජර් වගේ තවත් පුරප්පාඩු කිහිපයක් තියෙනවා. 8/10 තමයි ක්ලෝසින් ඩේට් එක. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෙනත් සුදුසුකම් වලින් ඔයාලට මේ පුරප්පාඩුව සඳහා අයදුම් කරන්න පුළුවන්. අම්බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්, ඔෆිස් ඇසිස්ටන්ට්, සේල්ස් ඇසිස්ටන්ට්, සේල්ස් ප්‍රොමෝෂන් ඇසිස්ටන්ට්, ගබඩා සේවක, ඉන්ධන පොම්ප ක්‍රියාකරු, මුරකරු, ඩ්‍රයිවර්, පෙරපාසල් ගුරු, සහකාර පෙරපාසල් ගුරු, ස්ටෝ මැනේජර් වගේ පුරප්පාඩු කිහිපයක් තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ වෙනත් සුදුසුකම් සපුරලා තියෙන ඔයාට මේ පුරප්පාඩුව සඳහා අයදුම් කරන්න පුළුවන්. මේවත් එක්කම මම අදත් ඔයාලට මතක් කරනවා මම මේ කතා කරන හැම පුරප්පාඩුවක්ම කැප්ෂන් එකේ දානවා අදාළ අමාත්‍යාංශය. ඒකට යටින් දානවා මම ලින්ක් එක. ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ අදාළ විස්තර ටික තියෙනවා ඒ ජොබ් එක ගැන. එතකොට ඒ විස්තර ටික ක්ලික් කරලා ඔයාලට බලන්න පුළුවන් ඔයාලා ඒකේ සුදුසුකම් සපුරලා තියෙනවද කියලා. ඒ සුදුසුකම් ටික බලලා ඔයාලා ආපස්සට එන්න ලින්ක් එකේ. එතකොට අර උඩ තිබුණානේ විස්තර ටික. විස්තර ටිකට පස්සේ යටින් තියෙනවා අයදුම් පත්‍රය. ඔයාලට පුළුවන් ඒ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන කමියුනිකේෂන් එකට ගිහිල්ලා අයදුම් පත්‍රය අරගෙන ලියාපදිංචි තැපෑලෙන් තැපැල් කරලා යවන්න. එහෙමත් නැත්නම් සමහර ඒවල තියෙන ඔන්ලයින් අයදුම් කරන්න පුළුවන්. ඒකත් අර විදිහටම තමා ගන්නෙ. මීට අමතරව නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාලා අහන්න. මේ දවස්වල කමෙන්ට් කියවනවා ටිකක් අඩුයි. මොකද ඇත්තටම වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ දැනුත් ඔෆිස් එකට ආපු ගමන් මේ ටික කතා කරන්න පටන් ගත්තේ. වෙලාව නැති නිසා. එතකොට අර වීඩියෝ එක දානවා විතරයි, කමෙන්ට්ස් බලන්නවත් කමෙන්ට්ස් කියවන්නවත් වෙලාවක් නැහැ. හැබැයි මැසේජ් කරලා තිබුණා ඉතින් මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා පුළුවන් උපරිම වෙලාව අරගෙන. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න. දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කියන්න. ඉතින් මේකත් එක්ක මට කියන්න ඕනුනේ අයහපත් කාලගුණයේ තත්ත්වයක් හින්දා හරිම පරිස්සමින් ඉන්න, කල්පනාවෙන් ඉන්න, අනතුරක් දැනුණ ගමන් එතනින් ඉවත් වෙන්න.
මොකද ඔයාගේ ජීවිතේ ගොඩාක් වටිනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේ පෞද්ගලික ආයතනවල ජොබ් වර්කන්සි තියෙනවා නම් ඒ ආයතන අදාළ පිරිසට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. මොකද ගවර්න්මන්ට් විතරක් නෙමෙයි ඒකට මට ප්‍රයිවට් ජොබ් හොයන කට්ටියටත් උදව්වක් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් තවත් අලුත් ජොබ් වර්කන්සි ටිකක් අරගෙන ඉක්මනටම එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.